මහා කස්සප මහරහතන් වහන්සේගේ තුන් ලෝකෙටම තියෙන එකම එක ධාතුන් වහන්සේමයි. තුන් ලෝකෙටම මහා කස්සප මහරහතන් වහන්සේගේ එකම එක ධාතුන් වහන්සේමයි තියෙන්නේ ගලපාත රජමහා විහාරයේ. අද පාළුවට ගිහිල්ලා. ඇයි මේ මිනිස්සු ಗುಣ දන්නේ නැති නිසා. ඒ නිසා යන්න ඒ උතුම් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න. ජීවිතේ පුදන්න, ಗುಣ කියන්න. මලින් පහනින් පුදන්න, සුවඳින් පුදන්න. චීවරයෙන් පිරකිරින් පුදන්න, සුවඳ පැන් ඉසින්න, සුවඳ මල් හින්න. මහා කස්සප මහරහතන් වහන්සේ ජීවමාන විද්‍යින් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දන්ත ධාතුන් වහන්සේ නමක් ගැලවුණා. ඒක අරහත් පරම්පරාවෙන් ඇවිල්ලා අනුරාධපුරයට ලැබුණා මිහිඳු මහරහතන් වහන්සේගෙන් පස්සේ. ඒ ධාතුන් වහන්සේ අරහතන් වහන්සේලා මේ ගලපාත රජමහා විහාරයට වැඩමවා ගලපාතට. ඒ ගලපාත විහෙරට ඒ කාලේ කියලා තියෙන්නේ බීමතිත්ත බීමතිත්ත විහාරය කියලා. ඊට පස්සේ දුටුගැමුණු මහරජුරවන්ට ආරංචි වුණා මහා කස්සප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ නමක් බීමතිත්ත විහාරේ ගලතුරු විහිලේ තියෙනවා කියලා. මේ ගලපාත විහිරේ බෙන්තොට. ඉතින් ඉක්මනට සද්ධාතිස්ස මේ කුමාරයා යවුවා සම්පූර්ණ විහෙර හදන්න මහා කස්සප මහරහතන් වහන්සේට උපහාර පිණිස. ඒකට ලස්සන මන්දිරයක් හදලා විහාරේ හදුවා. ස්තූප නැහැ. දළදා වහන්සේ බලන්න පුළුවන්. ඊට පස්සේ එතනින් පස්සේ බොහෝ රජවරු වන්දනමාන කළා. මහා විජයබාහු රජුරු, මහා පරාක්‍රමබාහු රජුරු, නිස්සංකමල්ල රජුරු බොහෝ පුද පූජාවන් කළා තියෙනවා ගලපාතට පැමිණිලා දළදා වහන්සේට. දෙවියන් බමුන් වඳින සක්දෙවිඳු 16ක්සේ පිටිපස්සෙන් වැටි හිටපු මහා කස්සප මහරහතන් වහන්සේගේ තුන් ලෝකෙටම තියෙන එකම එක ධාතුන් වහන්සේමයි. තුන් ලෝකෙටම මහා කස්සප මහරහතන් වහන්සේගේ එකම එක ධාතුන් වහන්සේමයි තියෙන්නේ ගලපාත රජමහා විහාරයේ. අද පාළුවට ගිහිල්ලා. ඇයි මේ මිනිස්සු ಗುಣ දන්නේ නැති නිසා. ඒ නිසා යන්න ඒ උතුම් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න. ජීවිතේ පුදන්න, ಗುಣ කියන්න. මලින් පහනින් පුදන්න, සුවඳින් පුදන්න. චීවරයෙන් පිරකිරින් පුදන්න, සුවඳ පැන් ඉසින්න, සුවඳ මල් හින්න. ඉතින් ඊට පස්සේ උතුම් ධාතුන් වහන්සේලා දඹදින යුගයේ පරාක්‍රමබාහු රජුරෝ දවස් 3ක් නැවතිලා ඉඳලා පූජා පවත්වලා තියෙනවා තුන් තේවාව. ඊට පස්සේ දඹදිනි පරාක්‍රමබාහු රජුරෝ තමයි සෑය හදන්නේ. දළදා වහන්සේට මහා කස්සප මහරහතන් වහන්සේගේ. ඊට පස්සේ ඒ උතුම් ධාතුන් වහන්සේ ගලපාතෙන් වැඩම නැහැ කොහෙටවත්. අප්‍රමාණ ප්‍රදීප පූජා, ස්තූප පූජා, දළදා පූජාවෙන් වන්දනා කළා. ඊට පස්සේ මීට අවුරුදු 200කට කලින් සෑය දිරාපත් වෙලා බොහෝසෙයි. ඊට පස්සේ රජයෙන් අවසර අරන් නායක හාමුදුරුවෝ සියලු දෙනා එකතුව සෑය විවර කළා ධාතු කරඬු එළියට ගත්තා නැවත. මීට අවුරුදු 250කට විතර කලින්. ඊට පස්සේ ධාතුන් වහන්සේ දවස් 7ක් ලංකාවේ සියලු දෙනාට වඳින්න සැලැස්සුවා පෙන්වන්න. ඒ කාලේ හිටපු වාසනාවන්ත පිරිස මහා කස්සප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ ඇස්වලින් දැක්කා. ආයෙත් සෑය තැන්පත් කළා. අදටත් ඒ සෑය ප්‍රතිසංස්කරණය කරපු බව පේනවා. අදටත් ගලපාත සෑය, සොඳුරුම සෑය අදටත් තියෙනවා. බෙන්තොට ගලපාත රජමහා විහාරය. මහා කස්සප මුනිදුන්ගේ දළදා වහන්සේ වැඳ ගන්න. ජීවිතේ අංගයක් කරගන්න. සුදු පාට පිවිතුරු නෙළුමින් පුදන්න. සොඳුරු සුවඳ වෑහෙන සමම් මලින් පුදන්න. මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ කඳ කියන්න. මහා මෙවුනා පින්වත් වෙන වන්දනාපතේ මහා කස්සප මහරහතන් වහන්සේගේ මුනි ගුණ වර්ණන තියෙනවා. ඒ කවි කියන්න. මහා කස්සප තේර බොජ්ජංගාදී බොජ්ජංග සූත්‍ර කියන්නේ. ත්‍රිපිටක පොත් තියෙනවා නම් කස්සප සංයුත්තේ කියලා සංයුත්ත නිකාය දෙකේ වෙනම කස්සප මහරහතන් වහන්සේට දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ බී මණ්ඩල සොලෝපු උත්තමයා. බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව පොරෝපු උත්තමයා. බුදුරජාණන් වහන්සේ මම හා සමානයි මේ කස්සප කියලා තමාට සමාන කරපු උත්තමයා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ චිතකේ
තිබුණ දේහේ සිරිපා කමල නළලේ පිහිටි උත්තමයා මහා කස්සප මහ රහතන් වහන්සේ. අපගේ ආද්‍ය ආචාර්ය පාදෝත්තමයන් වහන්සේ. අපගේ අනුබුද්ධ වූ මහා කස්සප මහ රහතන් වහන්සේ. ශාසන බාරධාරී මහා කස්සප මහ රහතන් වහන්සේ. සසුනාඹරේ පුන්සඳ වූ මහ රහතන් වහන්සේ. මහා කස්සප මුනිතුන්ට වඳින්න තුන් ලෝකේ එකම එක ධාතුන් වහන්සේ ළඟ ඇයිදෝ මිනිස්සු වඳින්නේ නැත්තේ කියලා හිතෙනවා. මහා කස්සප මුනිතුන්ගේ නිකලෙස් බව නිසාදෝ අල්පේච්ඡ බව නිසාදෝ වනගත බව නිසාදෝ කියලා හිතෙනවා. ජීවිතේ මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙලා මහා කස්සප මහ රහතන් වහන්සේගේ දළදා වහන්සේ වැඳලා නැත්තම් වැඩක් නැහැ. පාන්සිතින් වදින්න. හැමදාම යන්න බැරි නම් වයසක ඇත්තන්ට එක දවසක් හරි යන්න දරුවන්ට කියන්නේ අනේ මාව අපිව ගෙන්නගෙන පරිවැල්ලේ කියලා. අමාරු නෑ පහසුවෙන් යන්න පුළුවන් පාරවල් තොටවල්. ඊට පස්සේ ඊළඟට කොච්චර බලන්න තුන් ලෝකෙටම තියෙන එකම ධාතු ස්තූපය මහා කස්සප මහ රහතන් වහන්සේගේ පෙන්තොට ගලපාත රජමහා විහාරේ මල් කඩයක්වත් නැහැ. ඒ කියන්නේ මිනිස්සු යන්නේ නැහැ කියන එකනේ. මල් කඩයක්වත් නැහැ. ඉතින් ඒ නිසා නිතර මිනිස්සු යන්න එන්න කියන මොන කවුරු හරි මල් කඩයක් දාගනි. එතකොට ඒ විහිර ආයෙත් මලින් පිරේ. සුවඳින් පිරේ.